ආයුබෝවන්. ඉතින් 2025 අවුරුද්දත් ඉවර වෙලා අලුත් අවුරුද්දකට පාතබන්න තමයි අපි හැමෝම යන්නේ. 2026 අවුරුද්දේ ජනවාරි 1 වෙනිදාට ඔබට නිවාඩුවක් අරගන්න වෙලාද? කොහොමද අපි එදාට නිවාඩු ගන්නේ? අලුත් අවුරුද්දක ජනවාරි 1 වෙනිදාට ඒ වසරට හිමි නිවාඩු වලින් නිවාඩු ගන්න පුළුවන්ද? ඇත්තටම බැහැ. 2026 අවුරුද්දේ එක දවසක්වත් සේවයට වාර්තා කරන්නේ නැතුව 2026 අවුරුද්දට හිමි අනියම් හෝ විවේක අසනීප නිවාඩු කිසිවකට ඔබට හිමිකම් කියන්න බෑ. ඒත් නිවාඩු ගන්නත් ඕනේ නම් කොහොමද ගන්නෙ? 2025 අවුරුද්දේ අනියම් විවේක නිවාඩු ඉතුරු වෙලා තියෙනවා නම් ඒ නිවාඩු වලින් ජනවාරි 1 වෙනිදාට නිවාඩුවක් ගන්න පුළුවන්. 2025 අවුරුද්දේ නිවාඩු නැත්නම් සමුචිත නිවාඩු ඒ කිව්වේ 2024 අවුරුද්දේ නිවාඩු ඉතිරි වෙලා තියෙනවා නම් ඔබට ගන්න පුළුවන්. අපි හිතමු ජනවාරි 1 වෙනිදා විතරක් නෙමෙයි එක දිගට දවස් 3ක් විතර නිවාඩු ඕනේ කියලා. ඒත් නැත්නම් යම්කිසි අසනීපයක් නිසා සතියක් විතර නිවාඩු අවශ්‍ය නම් වෛද්‍ය සහතික ඉදිරිපත් කරන අවස්ථාවක් උනත් ඉතින් එහෙනම් කොහොමද ඔබට ඉතිරි නිවාඩුත් නැත්නම් ගන්න? එහෙනම් ඉක්ුත් විවේක නිවාඩු ලබා ගැනීම හැකියාව තියෙනවා. අසනීපයක් නම් අර මං කිව්වා වගේ වෛද්‍ය සහතිකයක්ත් ඉදිරිපත් කරනවා නම් අනුගාමී හෝ අනුගාමී නොවන ඕනෑම පෙර වර්ෂ දෙකක නිවාඩු ඉතිරි කරගෙන තියෙන විවේක නිවාඩු ඔබට ලබා ගන්න පුළුවන්. වෛද්‍ය හේතුන් මත නෙවෙයි නම් වෙනත් හදිසි අවශ්‍යතාවයක් නිසා නම් ඔබ නිවාඩු ගන්නේ අනිවාර්යයෙන්ම අනුගාමී අවුරුදු දෙකක ඉතුරු නිවාඩු තමයි ලබා ගැනීම හැකියාව තියෙන්නේ. මේ මම කතා කරන්නේ විවේක නිවාඩු පිළිබඳව. කනිෂ්ඨ සේවකයෙක් නම් අසනීප නිවාඩු පිළිබඳව. ඉතින් මේ විදිහට නිවාඩු ගන්න කියලා කොහෙද ආයතන සංග්‍රහය සඳහන් වෙන්නේ? ඒක අපි දැනගෙන ඉන්න ඕනේ. 2022 අවුරුද්දේ 9 වෙනි මාසේ 9 වෙනිදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් නිකුත් කරනවා 18/2022 කියලා. ඒ මගින් තමයි ජනවාරි 1 වෙනිදාට නිවාඩු ලබා ගන්න මෙන්න මේ විදිහට කියලා විස්තර කරලා තියෙන්නේ. ඒ චක්‍රලේඛයට අනුව ආයතන සංග්‍රහයේ අපි කවුරුත් දන්න නිවාඩු පරිච්ඡේදයේ, ඒ කියන්නේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියට 1/11 කියලා නව වගන්තියක් ඉදිරිපත් කරනවා. අන්න ඒ වගන්තිය මගින් තමයි මේ පිළිබඳව විස්තර සඳහන් වෙන්නේ. ඉතින් ඔබගේ පහසුව පිණිස පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ අදාළ චක්‍රලේඛයේ ලින්ක් එක මම දාලා තියෙනවා. ගිහින් බලලා අධ්‍යයනය කරන්න. ඉතින් ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී භව සපිරින් සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. මේ වගේම වීඩියෝකින් නැවත හමු වෙනතුරු ආයුබෝවන්.